හායි යාළුවනේ කොහොමද ඔයගොල්ලන්ට ඔන්න අද මම ඔයගොල්ලන්ට රසම රස පොල් සම්බෝලයක් හදන විදිය තමයි අරන් එන්නේ මේක ටිකක් වෙනස් ෆ්‍රයි කරලා හදන විදියට තමයි ගන්නෙ ඉස්සෙල්ලා මම ලුණු ටිකක් අරගත්තා ඒක පොඩියට කපනවා ඊට පස්සේ සුදු ලුණු අවු මිරිස් අපි සාමාන්‍ය පොල් සම්බෝලයකට දාන જાතිම තමයි මේකට ඔක්කොම අරගන්නේ ඊට පස්සේ අපිට කරපිංච ඕනේ දෙහි බෑගයකුත් ඕනේ. ඉස්සෙල්ලාම පොල් ටිකට මම ලුණු ටිකක් ඇඩ් කරනවා. ඊට පස්සේ මිරිස් ඒ හැම જાතියක්ම ඔයාලට අවශ්‍ය ප්‍රමාණයෙන් අරගන්න. ගම්බිරිසුත් ඇඩ් කරා. දැන් අපි අතින් හොඳට ඒක කවලම් කරනවා. ඔන්න දැන් මම ඔන්න ලිපට තෙල් ටිකක් දාලා භාජනයකට ෆ්‍රයි වෙන්න තියෙනවා. ඊට පස්සේ අපි ඒකට අබෑට ටිකකුත් දානවා. ලුණු, කරපිංචාර මම වේලාසන කපාගත්ත ඔක්කොම ಜಾති දැන් තෙලට දාන්න. දාලා අපි ටිකක් ලස්සනට සුවඳ එනකල් ෆ්‍රයි කරගන්නවා. ගොඩක් හොඳයි අපි මේ වගේ කෑම හදනකොට මැටි භාජන යූස් කරන එක. ඒකෙන් කෑම වල රසත් වැඩි. ඒ වගේම අපිට ඒකෙන් කිසිම අහිතකර බලපෑමකුත් නැහැ. ඉතින් ඊට පස්සේ මම ඒකට උම්බල කඩ ටිකක් එකතු කරනවා. ඕගොල්ලන්ට කැමති නම් උම්බල කඩ වෙනුවට කරවල වගේ જાතියක් වුණත් අරගෙන පොඩියට කපලා ෆ්‍රයි කරලා මේකට ඇඩ් කරන්න පුළුවන්. ඒකෙන් වෙනස්ම ටේස්ට් එකක් ගන්නත් පුළුවන්. දැන් අපි අර මික්ස් කරලා හදාගත්ත පොල් ටිකත් ඒකටම එකතු කරනවා. හොඳට කවලම් කරගන්න. මට නිකන් පාට මදි වගේ මම සැරට කැමතියි. ඒක නිසා මම තව මිරිස් ටිකක් ඒකට එකතු කරා. ඔයගොල්ලන්ගේ කැමැත්ත අනුව දාන જાති වෙනස් කරගන්න පුළුවන්. අන්තිමට මම ඒකට දෙහි ටිකක් එකතු කරනවා. දෙහි වැඩි වෙනකොට රස වැඩියෙන් ගන්න පුළුවන්. ඉතින් මේක හරිම ලස්සනයි ඒ වගේම හරිම සුවඳයි ගොඩාක් රසයි මේ වගේ පොල් සම්බෝලයක් හැදුවහම අනික නරක වෙන්නේත් නැහැ සාමාන්‍යයෙන් අපිට වැඩි වෙලාවක් තියාගන්න පුළුවන්. ඉතින් මේ වගේ රෝස් පාන් එක්ක ඕනම වෙලාවකට උදේට රැට මේ වගේ සම්බෝලයක් එක්ක ඔයගොල්ලන්ට රස බලන්න පුළුවන්.